කට්ටියටම සුබ දවසක්. අපි අද යන්නේ සූරියකන්ද. සූරියකන්ද ගැන කතා කරද්දී සූරියකන්ද කියන්නේ ලංකාවේ ලස්සනම සුන්දර ප්‍රදේශයක්. සංචාරකයන්ගේ ආකර්ෂණයේ බහුල ප්‍රදේශයක් විදිහට අපිට සූරියකන්ද සලකන්න පුළුවන්. ඒ සුන්දරත්වය යටි ඛේදජනක සිදුවීම්ද බහුලව සිදුවෙච්ච ප්‍රදේශයක් විදිහට අපිට සූරියකන්ද සලකන්න පුළුවන්. රත්නපුරේ ඉඳන් පැල්මඩුල්ල කහවත්ත හරහා රක්වාන්ට ඇවිත් දෙනියාය මාර්ගය හරහා තමයි අපි දැන් සූරියකන්දට යන්නේ. රක්වාන දෙනියාය මාර්ගය කියන්නේ විශාල වංගු 10කින් සමන්විත මාර්ගයක්. අපි මේ දැන් ඉන්නේ 3 වෙනි වංගුවේ. මාර්ගය ගැන කතා කරද්දී දැන් ටික කලක ඉඳන් සංවර්ධන කටයුතු කරන් යන ගමන් තියෙන නිසා තාමත් සංවර්ධනය වෙමින් පවතින මාර්ගයක් තමයි රක්වාන දෙනියාය මාර්ගය. අපි දැන් ඉන්නේ අපිට හම්බෙන 7 වෙනි වංගුවේ. මේ සූරියකන්ද ගැන කතා කරද්දී මං කිව්වා සුන්දරත්වය යටින් ඛේදජනක සිදුවීම්ද තියෙනවා කියලා. සූරියකන්ද මුදුනේ කුළුණක් ඉදිකරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය උපකරණ හැම ගෙනියන්න 1993 අවුරුද්දේ මාර්ගයක් හදලා තියෙනවා. එහිදී මිනියට කටු 300කට වැඩි ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. ඒකෙන් ඇඹිලිපිටියේ සිසු ඝාතනයේ කරුණු හෙළිදරව් වෙලා තියෙනවා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. රක්වාන දෙනියාය මාර්ගයේ ඇවිත් කඩමුදුන හන්දිය කියන තැනින් දකුණට උඩට පාරක් තියෙනවා. එතනින් හරවල යන ගමන් තමයි දැන් අපි ඉන්නේ. උදේ පාන්දරමත් නෙමෙයි අපි ආයේ ටිකක් දවල් වෙන්න ඒත් මීදුවෙන් නම් අඩුවක් තිබ්බේ නෑ. යන පාර ගැන කතා කරොත් ටිකක් එහාට යන්න පාර නම් අවුල් සාමාන්‍යයෙන් බයික් එකක් 4 wheel වාහනයක් වගේ තමයි උඩට මේ යන්න පුළුවන්. මොකක්ද කියන්නේ තියෙනවාට පාර ගැන? මේ දේ වෙයිලා තියෙන අර පල්ලේ අර මේ සූරියකන්ද පාමුල තියෙන පාලමේ ඉඳන් මීටර් 10ක් දුරින් භික්ෂුන් වහන්සේලා 8-9කගේ මලසිරුත් හමු වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. අපේ ගමනාන්තය තමයි අර පේන කුළුණ. යන අතරමඟ අපේ අක්කගේ යාළුවට උත් හම්බුණා. ඉතින් අපේ අක්කට බල්ලෝ කියන්නේ පිස්සුවක් වගේ තමයි ඉතින්. හුඟක් අය මේකේ උඩ කැම්ප් කරනවා. පාර නම් දිගටම කැල්ලා තියෙන්නේ. ඒ කැම්ප් කරන්නට අවශ්‍ය වතුර හැම උඩින් ගන්න පුළුවන්. අපි දැන් කන්ද එන්න පුළුවන් උපරිම මුදුනට ඇවිල්ලා තියෙන්නේ.
සාමාන්‍යයෙන් මේ ප්‍රදේශය ගත්තහම මීදුවෙන් වැහිලා තමයි තියෙන්නේ දවසෙන් බොහෝ වෙලාවක්. එකපාරටම ශනික මීදුවෙන් වැහෙනවා හපෝ හරියනවා. ඔයාලට පේනවා දැන් ටිකෙන් ටික මීදුවෙන් වැහිගෙන එනවා. එකපාරම මීදුවෙන් වැහිගෙන යනවා සම්පූර්ණ ප්‍රදේශයේ මොකුත්ම පේන්නේ නැති. තාට කලින් කිව්වා වගේ දැන් මොකුත්ම පේන්නේ නැහැ මීදුවෙන් වැහිලා. දැන් නම් කිසිම view එකක් පේන්නේ නැහැ මොකද සුදු පාට මීදුමක් විතරයි තියෙන්නේ දැන්. මේක තමයි අර මං කිව්ව කුළුණ ITN කුළුණ තමයි මෙතන තියෙන්නේ. වාහනයක් එන්න පුළුවන් අවසන් තැන තමයි මෙතනින් ඇතුළට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කාටවත් පිටයට. මෙතන හුඟක් අය අතර ප්‍රචලිත වෙන්නේ නම තමයි සූර්යකන්ද මෝර්නින් සයිට්. ඒක තමයි හුඟක් අය මෙතන හඳුන්වන්නේ. කලින් වැහිලා තිබ්බ ITN කුළුණ දැන් පේනවා හොඳටම. අපේ සූර්යකන්ද මෝර්නින් සයිට් එකට සමු දීලා අපි යන්න හදන්නේ ඇඹිලිපිට පැත්තට. බලමු ඉස්සරහට ගිහලා කොහේයි දන්නේ. බලමු අපි ඉස්සරහට. මේ කන්ද නගිනා වගේම බහිද්දෙත් හරිම පරිස්සමෙන් යන්න ඕනේ. මොකද පොඩි අත්වැරදීමක් ඇති ලොකු අනුතුරක් වෙන්නේ. දෙපැත්ත බෑවුම් තියෙන්නේ. අපිට සූර්යකන්ද පාමුල ලස්සන තැනක් හම්බුණා. පොටෝස්සෙම ගහනයට ලස්සන තැනක්. අපි එතන ඉතින් ටිකක් නැවතිලා තමයි පිටත් උනේ යන්න. මම මෙතෙන්ට වෙලා ඉන්න කොට අර පැත්තෙන් අර බයික් කරන් යන්න හදනවා. බැරි වැඩ කරනවා. ඔයාලට පේනවා ඇති ඈත හිටි පිළිමයක් තියෙනවා. මම නම නම් දන්නේ නැහැ එතන. නම දන්නේ ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් අපේ අක්කගේ යාළුවෝ දෙන්නෙක් ආපහු හම්බුණා. අපි එහෙනම් සූර්යකන්දට ඔන්න සමු දීලා අපි යනවා දැන් ඇඹිලිපිටිය. සූර්යකන්ද මේ ඇඹිලිපිටි පාරේ. ඇඹිලිපිටි පාරේ ඇඹිලිපිටි පාර දාලා දැක්කේ නෑ. ඇඹිලිපිටි පාර දාලා දැන් ඇඹිලිපිටි දාලා තමයි යන්නේ. අපි දැන් ඉන්නේ ඇඹිලිපිටියට ඇවිල්ලා ඇඹිලිපිටිය උඩවලෙන් දවල්ට කාලෙම අපි යන්න හදන්නේ කටුපිල වැව බලන්න. හරි එහෙනම් අපි කටුපිල වැවටත් ආවා. අපි එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා අදට. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. goodbye.